Welcome back to Ruka with Fam YouTube channel. කොහොමද යාළුවනේ ඔයාලට? අද මම බිත්තර වලින් පුංචි රෙසිපි එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. අද අපිට පොල්සම් බෝලේ සොදබතේ එක්ක බිත්තර මෙහෙම හදලා කන්න හිතුණා. ඉතින් රසවත් රෙසිපි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් මගෙත් එක්ක ඉන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම මෙතන රතු බිත්තර දෙකක් තම්බෙලා කූල් වෙන්න පැත්තකින් තියලා තියෙන්නේ. අපි දැන් රෙසිපි එක හදන්න පටන් ගමු. මේ විදිහට මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න දෙන්න. මම මේකට චොප් කරගත්ත සුදු ලුණු බික් 3ක් විතර මෙතන තියෙනවා. එකතු කරගත්තා. මේක රන්වන් පාට වෙනකම් මේක බදින්න. මෙතන කන්නකොට ඉඟුරු ටික තල්ලලා ගත්තනම් ගොඩක් හොඳයි. එතකොට රසත් එනවා. මේකේ කලර් එක වෙනස් වුණාට පස්සේ මම මේකට බීලුණු එකතු කර ගන්නවා. බීලුණු මම මෙතන ගෙඩි එකමාරක් වගේ එකතු කර ගන්නවා. මේ ටිකත් හොඳට ෆ්‍රයි කරගන්න. කලර් එක චේන්ජ් වෙනකම් ෆ්‍රයි කරගන්න. මේ ලුණු ටික හොඳට ෆ්‍රයි වෙන්න දෙන්න. ඔයාලා මේ ලුණු කන්නකොට සිහින්ව කපා ගන්න. මේ වරන් දැන් මේ කලර් එක චේන්ජ් වෙගෙන ඉන්නේ. දැන් මෙන්න මේ කාණට කලර් එක චේන්ජ් වුණාට පස්සේ අපි අනිත් කුරුබරු ටික එකතු කරගමු. දැන් මම මේ දෙන්න ලුණු එකතු කර ගන්නවා. මිරිස් කුඩු ස්පූන් දෙකක් විතර වගේ එකතු කර ගන්නවා. කහ කුඩු, සූදුරු කුඩු, ඊට පස්සේ ගම්බිරිස් කුඩු. මේ ටිකත් ඔක්කොම එකතු කරගෙන මේ ටික බැදෙන්න දෙන්න. මේ ටික බැදීගෙන එනකොට මේකට වතුර සල්පයක් එකතු කරන්න. පොඩි ග්‍රේවි ගතියක් එන්න. දැන් හරි. දැන් අපි මේකට බිත්තර එකතු කරගමු. මම බිත්තර එකතු කරගන්නකොට දෙකට මැදින් පළලා තමයි එකතු කරගත්තේ. ඔයාලා බිත්තර සම්පූර්ණයෙන් එකතු කරගන්නත් පුළුවන්. ඔයාලා සම්පූර්ණයෙන් එකතු කරගන්නවා නම් බිත්තරේ වටේට කැපුමක් දාලා එකතු කරගන්න. දැන් මේ විදිහට අපි මිශ්‍රණය බිත්තරට ලං කරලා ටික වෙලාවක් තියන්න ලිපේ. ඊට පස්සේ අපි මේ ටික අනිත් පැත්ත හරවන්න. දැන් අපි බිත්තර ටිකත් හොඳට පැදුනා. අවසානට අපි මේකට කරපිංච ටිකක් එකතු කරනවා. දැන් අපේ fried eggs ටික ready. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.